හෙලෝ බොයිස්ලා ටික මොකද වෙන්නේ? ඉතින් බොයිස් ඔන්න අද අරන් ආව ඉතින් ආතල් මාතල් වීඩියෝ එකක් බොයිස්. ඉතින් අද අරන් ආවේ මචං ආතල් එකේ ගහන ලෝන් වුල්ෆ් එකක්. හරිද? ඉතින් මචං මං කොහොමත් බොටානේ බා. මං බොටා නිසා මචං ඉතින් බොට් වීඩියෝ එකක් තමයි ඉතින් අරන් ආවේ. හරිද? ඉතින් මං වගේ තවත් මේ වගේ බොට්ටු සිටිනවද? ඉතින් එහෙම ඉන්නවනම් මචං අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාපන්. මචං මොකක්ද දන්නද මේකේ සීන් එක උනේ? මේකේ සීන් එක උනේ මට නිකන් හිතුණා මචං බොටා වගේ ගහන්න ඕනි කියලා. හරිද? ඊට පස්සේ මචං මම වැඩේ ෂේප් එකේ කරගෙන ගියා. අවුලන්නේ නැහැ ආතල් එකේ බොටා වගේ මාත් ඉතින් මං කියන්නේ නැහැ මචං එහා පැත්තේ ඉන්න බොට්ටු කියලා. මම මචං බොටා. හරිද? ඇත්තම සීන් එක කිව්වොත්. ඉතින් මං ඔන්නෝම ගිහිල්ලා ඉතින් ආතල් එකේ එනිමින්ට පොඩ්ඩක් තට්ටු බට්ටු දාලා ඉතින් ඔන්න බලන්න ඉතින් ඔළුව පූජා කරනවා වගේ ඉන්නවා. හරිද? ඉතින් ඔන්න මට ඒ විදියට තමයි ඌ හිටියේ. ඉතින් මමත් ඉතින් මටත් ඉතින් අතේ ඩෙසර්ට් එක ගන්න බන් තියෙන්නේ. ඉතින් මොනව කරන්නේ? මොකුත් කරන්න නැතුව ඉන්න බෑනේ බා. ඒක නිසා ඉතින් ඔන්නෝම සංකුට්ට වගේ ගිහිල්ලා ආතල් එකේ ওই විදියට මචං මෙන්න මෙහෙම තමයි ඉතින් ප්ලේ කරේ. හරිද? ඉතින් ඔයාලත් මේක මචං නිකන් ඉන්න වෙලාවට බලන්න එපා මචං. මේක ඔය බත් එකක් කන වෙලාවට එහෙම ආතල් එකේ බලපන්. මේක මචං ඉතින් ඔය වැදගත් වෙන වීඩියෝ එකක් නෙමෙයිනේ මචං. ඔන්න ඔය ආතල් එකේ ඉතින් බලන්න තමයි ඉතින් අප්ලෝඩ් කරේ මචං. මොකක් වෙයිද කියලා මංවත් දන්නේ නැහැ. ඉතින් මචං ඔන්න බලාපන් ආතල් නේද? ඉතින් බලත් මෙහෙම මචං එක මැච් එකක් ගහලා බලපන්. හැම මැච් එකම මචං සෙට් වෙන්නේ නැහැ. ඉතින් අපි වගේම තව ඩයල් දෙයක් සෙට් වුණොත් තමයි ඉතින් මේ වගේ මැච් එකක් ගහ ගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඉතින් බොයිස් පොඩි දෙයක් මතක් කරන්න ඕන මචං. ඉතින් ඔබ තාම subscribe button එකට පයින් ගහලා නැහැ නේද? ඕකට මං හැමදාම කියනවා මචං උඹලට පයින් පාරක් ගහපන් කියලා. උඹලා අහන්නෙම නෑනේ බා. ඔකට පයින් පාරක් කියලාලා ඉතින් ඔන්න ඔය ඉන්න කට්ටියට මුකුන්දෙකුන්ට ෂෙයා පාරක් පොඩ්ඩක් දාපන්. හරිද? ෂෙයා පාරක් දාලා ඔය මේ හිච්චිවට තියෙන පොඩ්ඩක් ලයික් බටන් එකක් එහෙම තියෙනවනේ මචං. ඕකේ පල්ලෙහා මං දන්න විදිහට ලයික් එකක් තියෙන්න ඕන. ඉතින් මචං ඔන්න ඔය ලයික් එකටත් ඇනලා දාපන් මොකකින් හරි. හරිද? ඉතින් මචං මං වීඩියෝස් ගේනවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් බලන්න ඇති. අප්කමින් වීඩියෝ ගේනවා. එතකොට ඉවෙන්ට් කවර් කරන ඒවා ගේනවා. ඉතින් ආතල් සීන් එකේ වීඩියෝ ගේනවා. ගේන්නේ නැති මකුලක් නෑ මචං. හැම ලබ්බම ගේනවා. හරිද? ඉතින් මචං උඹලා පොඩි සපෝට් එකක් දීපන්. සපෝට් එකක් දීලා ඔය ස්ටේටස් වල පොඩ්ඩක් ෂෙයා කරලා එහෙමනේ බං. පොඩ්ඩක් ලංකාවේ කොල්ලෝනේ බං. පොඩ්ඩක් සපෝට් එකක් දීලා ගැම්මක් අල්ලපන්. එහෙමනේ බං මිනිස්සු. ඉතින් බලාපන්කෝ වෙන වැඩේ මේකේ කොහමද කියලා. ආතල් තමයි ආතල් නම් ආතල්ලා ඒක පේනවනේ. මං වගේ මේකෙක් මට හම්බෙච්ච නිසා මං ගොඩ. හරිද? ඔය පේනවනේ ඌ ළඟට ඇවිල්ලා තූට අනේ මන්ද බං ගන්න එකක් අරගෙනත් නෑ. අතින් කෙල ගන්න එනවා. ඉතින් ඔන්න බලාපන් ඔතන දෙන ආතල් එක මම ඌට කෙලිම 50 ගානක් බැස දැක්කනේ. ඉතින් ඕක ට්‍රික්ස් තමයි මචං. හරිද? ඉතින් ඕක පේනවනේ එලිම ඔලු නෑ. අය දන්නවනේ ඔලු දෙයියෝ තමයි. ඉතින් ඔලු දෙයියෝ කිව්වොත් ඉතින් හසිබෝයි තමයි. ඔයාලා දන්නවනේ ඒක හැමෝමනේ. ඉතින් මචං මොකද කරන්නේ? ඉතින් ඔයාලා කරන දේත් කමෙන්ට් එකක් දාන්න යමන්. සාමාන්‍යයෙන් කොල්ලෙක් වුණාම ඉතින් නොකරන දෙයක් නැහැ නේ නීපා. ඔය ඉතින් උඹලා දැනට කර ඉන්න එකත් පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න ඵලයන්. ඒකත් ඉතින් මට මචං වැදගත් වෙනවා. මම උඹලා කමෙන්ට් එකෙම ඉතින් ඔය ආතල් එකේ ඉන්න වෙලාවට ඉතින් කියවනවා. මට කියලා මචං ඉතින් මහලෝ ගොඩක් කමෙන්ට් එන්නෙත් නැහැ නේ. ඔය පොඩි ප්‍රමාණයක් එනවා. ඉතින් මම ඒකත් බලලා ඉතින් ඉන්න ආතල් එකේ. ඉතින් ඔයාලා මොකක් හරි මචං ඕන වීඩියෝ එකක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මං ඉස්සරහට අරන් එනවා. බය වෙන්න එපා. මොකද මචං දැනට පොඩි පිරිසක් කමෙන්ට් දාන නිසා මට ඔයාලා වීඩියෝ එකක් ඉල්ලුවොත් අනිවාර්යෙන් ගෙනල්ලා දෙන්න පුළුවන්. මං අරන් එන්නම් එහෙම වීඩියෝ. ඔයාලා ඒක නිසා මට කමෙන්ට් එකක් දාන්න. හරිද? ඉතින් ඒකත් මතක් කරන්න ඕන. ඉතින් subscribe කරලා තියාගනින් මචං. ඉස්සරහට සුපිරි ගැම්මක් කළනවා. උඹලට giveaway දෙනවා මචං මං. අපි ඒක ඉස්සරහට බලමු. ෂේප් එකේ ඉතින් උඹලට පොඩි help එකක් දෙන්න ඕන මචං. දෙන්නේ නැතුව බෑනේ බං. කරන්න බෑ. ඒක නිසා මචං සපෝට් එකක් දීපන්. ඉතින් ඔන්න බලාපන්කෝ දැන් මැච් 4කුත් ඉවරයි. ඉතින් දැන් අන්තිම මැච් එක යන්නේ. ඔය පේනෝනේ ආ ඌත් බොටා මාත් බොටා ආතල් නේද? ඉතින් උඹලටත් මේම සෙට් වෙලා තියෙනවා. බලාපන්කෝ ඇවිදින විදිය මූලිකම් මේ ජම්පර් සුද්දා වගේ. අයියෝ සරන් කොට කෑල්ලකුත් ගහගෙන මාක්ක බම් මේ. පිස්සු නේද මේ අනී මන්ද උන බලාපන් මූ උතනින් මං හිතුවේ බම් මූ උතනින් ආයේ මතුවේ කියලානේ. මූ උතනින් මතුන්නේ නැහැ. මූ වෙන තැනකින් න්යාවි. ඉතින් මම කරන්න දෙයක් නැහැ. ඒකත් අල්ලලා දැම්මා.
ඉතින් පේනවනේ මචං බින්දුවට ගහන්න. ඉතින් කොල්ලනේ මොනවද ඔයාලට මේ වීඩියෝ එක ගැන කියන්න තියෙන්නේ? ඉතින් මචං ඔබට කියන්න තියෙන දේ මේකට පවසපම් බය නැතුව මචං. ඉතින් එනම් බොයිස් අවුල්ල දන්නෙත් නෑ වීඩියෝ එක කමන්නේ මචං කොහොම හරි කමන්නේ බැනපම් ඇති වෙන්න බැනපම් බය වෙන්න එපා බං. බැනපම්. ඉතින් බොයිස් එහෙනම් මම තව ඉස්සරහට මචං වීඩියෝ ගේනවා. ඉතින් එහෙනම් සෙට්ලා ඉන්න හැමෝටම බුත් සරණයි ජය වේවා.